වටකුරුල්ල කතාව සමගින් එකතු වෙලා ඉන්න ඔයාලව ආදරෙන් පිළිගන්නවා. දැන් කෙවින් වගේම එතකොට පහුගිය කාලේ ගොඩාක් තදටම භාවනා ගැන හොයලා තියෙනවා. ඉතින් යාළුවන්ටත් හම්බෙච්ච දේවල් අනුව මේ නුරාන් වගේම භාවනා අතරේ සම්බන්ධයක්. ඉතින් මේ සම්බන්ධය ගොඩනැගිලා තියෙන්නේ සල්ලි නිසාම තමයි. ඉතින් දැන් නුරාන් තීරණය කරලා තියෙන්නේ කොහොම හරි අපි හැමෝම එකතු වෙලා මේ විදියට යන් කියන කාරණාවත් මතයි කියන දේ ගැන අපි මතක් කරන්න ඕනේ. ඒ කියන්නේ නුරාන් මේ වෙලාවේදී විශ්වාස කරන දෙයක් තියෙනවා. ඒ තමයි භාවනාවත් එක්ක එකතු වෙලා මේ කෙල්සිලාගේ හැම දෙයක්ම අයිති කරගෙන පැනලා යන අරමුණක් තමයි තියෙන්නේ. හැබැයි ඒ වුණාට මෙතනදී භාවනාවත් එක්කන් යන්න එහෙම අරමුණක් නැහැ. ඒක තමයි භාවනායේ හිතන් ඉන්නවා තමන්ගේ අක්කව තමන් බේර ගන්නවා. හැබැයි ඒ වුණාට තමන්ට පුළුවන් කමක් නැහැ භාවනාව බේර ගන්න. ඒක කෙලින්ම කිව්වා. ඉතින් කොහොම වුණත් භාවනාව ගැන විශ්වාස කරන්නේ නැතත් භාවනා බය වෙන ස්වභාවයක් තිබුණ කියන කතාව අපිට දකින්න ලැබුණා. ඒ කියන්නේ නුරාන් එක්ක සම්බන්ධයක් ගොඩනගාගෙන ගිහින් තියෙනවා කියන එක ඒක කදිම සාක්ෂියක් බවට පත් වෙලා තියෙනවා කියන ඒ කාරණාව තමයි අද අපි හැමෝම මේ වෙලාවෙදිත් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කොහොම හරි තව දෙයක් අපි හැමෝම එකතු වෙලා කතා කරන්නට අවස්ථාවක් තියාගෙන ඉන්න ඕනි කියන කතාව ගැන මම අනිවාර්යෙන්ම ඔයාට මතක් කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මම මෙහෙම දැන් භාවනා සහ නුරාන් අතර සම්බන්ධයක් තියෙනවා කියන එක ගැන කෙවිනුත් දැනගෙන ඉවරයි. කෙවින් ඒ ගැන භාවනාවත් එක්ක කියලාත් ඉවරයි කියන දේ ගැන අපිට දකින්න ලැබෙනවා. හැබැයි ඉස්සරහට ඔය කෙවින්ගේ තාත්තා කොහේ හරි ගමනක් යන ගමන් ඉන්න අවස්ථාවක් තිබුණොත් එහෙම අවස්ථාවකදී නුරාන්වයි භාවනාවයි මේ විදියට අත්පත්ලගෙන එකට දැක්කොත් ලොකු ප්‍රශ්නයක ආරම්භයක් බවට පත් වෙනවා කියන කතාව ගැන තමයි ඔයාටයි මටයි මේ වෙලාවේ කතා කරන්නට ලොකුම chance එකක් තියාගන්න පුළුවන්කම ලැබිලා තියෙන කියන කතාව අපි මතක් කරනවා. තව දෙයක් මතක් කරන්න ඕනේ. දැන් භාවනා සහ එතකොට මේ කට්ටිය දැක්කට පස්සේ තාත්තට තරහ යන එකේ කිසිදු අසාධාරණයක් නැහැ කියන එක ගැන අපි මතක් කරනවා. ඒ වගේම යාළුවා ගෙන්නගෙන පොන්සේක විස්තරය දැනගෙනයි තියෙන්නේ. පොන්සේකට කියපු විදිහට නම් නිම්නාවිත් එක්ක සම්බන්ධයක් තියෙනවා. හැබැයි නිම්නාවි අද වෙනකම්ම මේ ඉන්නේ කෙවින් පොන්සේක කියන දේ දන්නේ නැහැ. ඉතින් අන්න ඒව නොදැන ඉඳගෙනත් තමන්ගේ පුතාට මේගොල්ලෝ කොච්චර උදව් කරනවද, තමන්ගේ පුතාව තැනකට ගේන කොච්චර මහන්සි වෙනවද, මේගොල්ලෝ කොච්චර අවංකද කියලා තේරෙන්න තාත්තට ඒකත් හේතුවක් වෙනවා. අනිත් එක නිම්නාවිත් එක්ක සම්බන්ධයක් තියෙනවා කියන එක කෙවින්ගේ තාත්තට ප්‍රශ්නයක් නෑ. මොකද ඒකට හේතුව කෙවින්ගේ තාත්තත් හරිම ආදරෙන් වැඩ කරන කෙනෙක්. විශේෂයෙන්ම නිම්නාවි හිතට අල්ලලයි තියෙන්නේ. ඉතින් නුරාන්ට වඩා නිම්නාවි තමන්ගේ දරුවට කොච්චරනම් උපකාර කරලා තියනවද, කොච්චරනම් තමන්ගේ දරුවෝ ඉස්සරහට අරගෙන යන්න වැඩ කටයුතු කරලා තියනවද. ඉතින් අන්න එහෙම බලනකොට ඉදිරියට කෙවින් සහ නිම්නා වෙඩින් එක ඔය පොන්සේක මහත්තයම එකතු වෙලා සිද්ධ කරන්නට ඉඩක් තියෙනවා කියලයි මට අද ඔයත් එක්ක එකතු වෙලා කතා කරන්න පුළුවන්කම තියෙන්නේ.